අපි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති සේක බල පිහිටුවාගත් තැනැත් එක්ක Taman කැමති ස්ථානයක උපදින්නට පුළුවන් කියන කාරණේ පිළිබඳව බොහෝ තැන්වල කියවෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස අපි දැනගන්නට කැමති. විශේෂයෙන්ම සුගතිගාමී උත්පත්තියක් පිළිබඳව තමයි මෙහිදී සඳහන් වෙන්නේ. දරුවන් සරණයි. විශේෂයෙන් මෙතන සඳහන් වුණා ශ්‍රද්ධා බලය, හිරියොත්ප්ප බලය තියෙනවා නම් සීලයෙන් පරිපූර්ණයි. කවදාකවත් සීලයෙන් පිරෙන්නේ ශ්‍රද්ධාවන්තයා, හිරියොත්ප්ප ඇති තැනැත්තා. ඊළඟට වීරිය බලයයි ප්‍රඥා බලයයි තියෙනකොට ඒ තැනැත්තා සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් උසස් තැනකටපත් වෙනවා. මෙතන සඳහන් වුණා ප්‍රඥා බලයේ උද්‍යාව්‍ය ඥාන අවස්ථාව කියලා. මේ උද්‍යාව්‍ය ඥාන අවස්ථාවට එනකොට පුජ්‍යලයාට තියෙනවා උතුම් මේ නියමයක්ම අර චූල සෝතාපන්න කියන වචනයක් සඳහන් වෙනවා ප්‍රතිපරිග්‍රහ ඥාන අවස්ථාවේදී චූල සෝතාපන්න කියලා. චූල සෝතාපන්න කියන මේ අවස්ථාව සෝවන් නුනාට සෝවන් වීමේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් බැවින් ඔහු ඒකාන්තයෙන්ම කැමැති තැනක උත්පත්තිය ලබන්න සමර්ථ වෙනවා. කැමැති නම් තවතිසා භවනේ, කැමැති නම් තුසිත දිව්‍ය ලෝකේ, කැමැති නම් චාතුරු මහරජකේ කවර හෝ තැනකට උත්පත්ති වශයෙන් යන්න ඔහු සමර්ථ වෙනවා. ඒක සත්‍යතාවක්. අර චූල සෝතාපන්න බාටපත් වූ අය පිළිබඳව අපේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අර 55 වසරක් මුළුල්ලේ රාජනීයයෙන් මරණීය දණ්ඩනයේ යෙදිච්ච පුජ්‍යලයන්ගේ ගෙල්ගස හදාපු පුජ්‍යලයේ හිටියා තම්බදාටික කියලා. ඔහුගේ අවසාන දවසේදී සරුවත් මහ රහතන් වහන්සේ වැඩම කරලා ඔහුගේ දානයක් පිළිගෙන උට ධර්ම දේශනාවක් කළා. එයින් ඔහු චූලසෝපතෝතාපන්න බාටපත් වුණා. ඔහු ඒ වෙලාවේ මෙදාම කලුරී කරලා තවතිසා භවනි උත්පත්තිය ලැබුවා. මේ වාගේ අවස්ථාවන් සඳහන් වෙනවා. එනිසා මේ කියන පංචවිධ සේක බලයෙන් යුක්ත පුජ්‍යලයාට ඒකාන්තයෙන් කැමැති සුගතියක උත්පත්තිය ලබන්න පුළුවනි කියන එක සත්‍යතාවක් බව කරුණාවෙන් සඳහන් කරනවා.